මේ දිනවල ඇති වී තිබෙන ආපදා තත්ත්වයේ හේතු කොටගෙන අපගේ සහෝදර ජනතාව බොහොමයක් විපතටපත් වෙලා තියෙනවා. මේ විපතටපත් වුණු ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර එවන්නට මේ ලෝකයේ විවිධ රටවල විවිධ පුද්ගලයන් සහ සංවිධාන සූදානම් වෙලා ඉන්න බව අපි දන්නවා. මේ පුද්ගලයන් සහ සංවිධාන අපෙන් අහනවා මේ භාණ්ඩ මොන ආකාරයෙන් එවිය යුතුද? ඒවා සම්බන්ධයෙන් රේගුව අනුගමනය කරන්නේ කොමන ක්‍රමවේදයක්ද කියන එක. ඉතින් මම මේලා කියන්නේ සතුටුයි ශ්‍රී ලංකා රේගුව විශේෂයෙන්ම අතිගෞරව ජනාධිපතිතුමාගේ උපදේශයෙන් සහ ජනාධිපති ලේකම්තුමාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් යුතුව මේ රටට ලැබෙන මානුෂීය ආධාර සියල්ලම ඉතාමත්ම ඉක්මනින් රේගු බදු ගෙවීමකින් තොරව නිෂ්කාසනය කිරීම සඳහා සරල ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. www.customs.gov.lk කියන වෙබ් අඩවිය හරහා ගිහිල්ලා මේ ක්‍රමවේදය ඔබට පරීක්ෂා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මොන වගේ භාණ්ඩද මේ ලංකාවට එවිය යුත්තේ ආධාර වශයෙන් කියන එක. මේ සම්බන්ධයෙන් රජය විසින් දැනටමත් ඒ අවශ්‍ය භාණ්ඩ වල විස්තර ලිස්ට් එකක් donate.gov.lk කියන වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධ කරලා තියෙනවා. රජය විසින් මේ අවශ්‍යතා හඳුනාගෙන දැනට අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවද කියන එක මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබට බලා ගන්නන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ලිස්ට් එකේ තියෙන බඩු පමණක්ම එවිය යුතුයි කියලා එහෙම කොන්දේසියක් නැහැ. ඔබට අවශ්‍ය නම් ඊට අමතරව භාණ්ඩ එවීමට ඒවා සඳහා ප්‍රතිපාදන අපි සැලසලා තියෙනවා. මානුෂීය ආධාර වශයෙන් ලැබෙන භාණ්ඩ අපි හැකිතාක් දුරට disaster management center ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා එවනවා නම් මේවාට තීරුබදු සහන් ලබා දීම සහ ඒවා රේගුවෙන් ඉතාමත් ඉක්මනින් නිෂ්කාසනය කර ගැනීම පහසු වෙනවා. අපි හැම වෙලෙම ඉල්ලා සිටින්නේ යම්කිසි කෙනෙක් විදේශයක සිට මේ ලංකාවට ආධාර එවනවා නම් කරුණාකරලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් නමට එහෙම නැත්නම් අධ්‍යක්ෂ ජනරාල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නමට එවුවොත් ඉතාමත්ම පහසුවෙන් මේ තීරුබදු ගෙවීම අයින් කරලා අනිකුත් බලපත්‍ර ආදී තියෙන සීමාවන් ලිහිල් කරලා අපිට මේ භාණ්ඩ නිදහස් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ කල යුත්තේ එවන භාණ්ඩ තෝරාගෙන ඒවා නැව් මගින් හෝ ගුවන් මගින් ලංකාවට එවන්න පුළුවන්. ඒ අදාළ ඒජන්සිස් වලට දීලා disaster management center එකේ මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යොමු කරන්න ඒවා ඉතාමත් ඉක්මනින් රේගුවෙන් නිෂ්කාසනය කරගත හැකියි. අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ භාණ්ඩ එවනකොට විශේෂයෙන්ම ඇතුලේ තියෙන භාණ්ඩවල විස්තරයක් සහ ඒ වාගේ ප්‍රමාණය සඳහන් කරලා ලියවිල්ලක් සාමාන්‍ය ඉන්වොයිස් එකක් එහෙම නැත්නම් පැකිලි ලිස්ට් එකක් වගේ එකක් එවනවා නම් අපිට ඉතාමත්ම පහසුයි. ඒ වගේම හැකිනම් ඔබට දැනෙන විදිහට ඒ වාගේ වටිනාකමත් ඒ ලියවිල්ලේ සඳහන් කරන්න කියලා අපි ඉල්ලනවා. ඊට අමතරව ඒ භාණ්ඩ බාර දුන් බවට ලැබෙන ලියවිල්ල තිබුණා නම් ප්‍රමාණවත්. ඉතින් මේ ලියවිලි දෙක ඔබට පුළුවන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙත ඒ භාණ්ඩ ලංකාවට ලැබෙන්නට කලින් ඊමේල් හරහා එවන්නට පුළුවන්. මේ ඊමේල් එක එහෙම නැත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම තොරතුරු මා කලින් සඳහන් කළ ශ්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවියේ ඇති ලියවිල්ලේ සඳහන් වෙනවා. කරුණාකරලා එතනින් බලා ගන්න පුළුවන්. කාටද මේක එවන්න ඕනේ? මොන ක්‍රමවේදයන් හරහාද ඒවා එවිය යුත්තේ කියන එක. සාමාන්‍ය භාණ්ඩ ආනයනයේදී නිෂ්කාශන කරන ක්‍රමවේදය වෙනුවට මේ භාණ්ඩ ශ්‍රී ලංකා රේගුවේ නිදහස් කිරීම සඳහා ඉතාමත්ම සරල ක්‍රමවේදයක් දැනට අපි සකස් කරලා තියෙනවා. ඒක ඉතාමත්ම පහසුවෙන් අනුගමනය කළ හැකි. විශේෂයෙන්ම මේ පහසුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයටත් ලැබෙනවා. ඊට අමතරව රටට භාණ්ඩ එනකොට යම් යම් සීමා තියෙනවා. මේ සීමා ඇත්තටම දාලා තියෙන්නේ මහ ජනතාවගේ සුභසිද්ධිය සඳහා විශේෂයෙන්ම බෙහෙත් ද්‍රව්‍ය ඒ වගේම ආහාර ද්‍රව්‍ය එනකොට ඒවා මිනිසුන්ගේ පරිභෝජන සඳහා සුදුසු විය යුතුයි. ඉතින් මේ නිසා අපි විශේෂයෙන් බෙහෙත් ද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය ගත්තොත් ඒ තත්වයන්ට අනුකූල නැත්නම් අපිට ඒවා නිදහස් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්න කැමැතියි. ඔබ හිතනවා නම් මේවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා එවන්න නැතුව වෙන පුද්ගලයෙකුගේ නමින් එවිය යුතුයි කියලා එවැනි අවස්ථාවලදී අපිට තීරුබදු අයින් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා. මොකද අපි මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා එවන සීලම භාණ්ඩ බොහොම විනිවිදභාවයකින් යුතුව ඒ අවශ්‍ය පුද්ගලයන්ට පමණක් ලැබීමට සලසන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. නමුත් යම්කිසි කෙනෙකුට තමන්ගේ නමින්ම එවීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් යම්කිසි පුද්ගලයෙකුගේ නමට ආවොත් ඒවා සත්‍ය වශයෙන්ම මේ අවශ්‍ය පුද්ගලයන්ට ලැබෙනවද කියන එක ගැන අපිට සහතිකයක් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඉතින් රජය විසින් මේ ආධාරවලට තීරුබදු ගැවීම සහ අනිකුත් කොන්දේසි අයින් කිරීම සිද්ධ කරන්නේ සත්භාවයෙන් ඒවා අදාළ පුද්ගලයන්ට ලැබෙයි කියන බලාපොරොත්තු වෙන. ඉතින් යම්කිසි පුද්ගලයෙකුට Taman විසින්ම ඒවා නිෂ්කාසනය කරන්න අවශ්‍ය නම් එතෙන්දී අපිට ගැටලුවක් පවතිනවා. ඒවා සත්‍ය වශයෙන්ම ඒ ලැබිය යුතු පුද්ගලයන්ට ලැබෙනවද කියන එක. සමහරව අපි දකිනවා මේ වගේ අවස්ථාවන් පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු වලට එහෙම නැත්නම් මේ නීති විරෝධීව මේ තීරුබදු අයින් කිරීම Tamanගේ වාසියට පාවිච්චි කරන අවස්ථා. ඒ නිසා ඒවා වැළකීම සඳහා අපිට සිදු වෙනවා හැම විටම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා එවන්න කියලා ඉල්ලා සිටින්න. එහෙම නැතුව යම්කිසි පුද්ගලයෙකුට Tamanගේ නමින් හෝ යම්කිසි සංවිධානයක් නමින් එවුවොත් ඒවාට තීරුබදු අහිමි කිරීමේ හැකියාවක් අපිට නැහැ. එතකොට ඒවට තීරුබදු ගෙවිය යුතුයි අදාළ පුද්ගලයන් තීරුබදු ගෙවලා නිදහස් කරගත යුතුයි. නමුත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි ඔබ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා එවන සීලම
අහන්න ඉතාමත්ව විනිවිද භාවයකින් යුතුව ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම සේවක නිලධාරීන් හරහා වුන් ඒවා බෙදා හරිනවා ඒ ලැබිය යුතු පුද්ගලයන්ට කාටද මොනවද ලැබුණේ කියන සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඊට පස්සේ මේවා ඩොනේට් කරන අයට විදේශ රටවල ඉන්න අයට අපිට නැවත විස්තරයක් යවන්න පුළුවන්. ඔබ ඒ උපබහන්න නියමාකාරයෙන් අදාළ පුද්ගලයන්ට බෙදලා දුන්නායි කියන එක.